Hello friends, welcome back to my gameplay videos. On ඉතින් අදත් වගේ දෙනවා සුපර් කරගෙන මේ ගේම් එක නම් තමයි traffic rider. ඉතින් guys මම ඉතින් මේ ගොඩක් චුට්ටක් නෙමෙයි මම ගොඩක් දවස් ඉඳලා ගහන ගේම් එකක්. හරියටම අවුරුදු 4ක් විතර වෙනවා. ඉතින් මම අවුරුදු 4 මෙන්න මේ බයික් එක කියන්නේ මෙන්න මේ කවුරුහරි ගාටට කම්ම ගැහුවා. හරිද? ඊට පස්සේ මට පස්සේ අඳුනගන්න පුළුවන් වුණා AP එකක් කොහොමද ගහන්නේ ඒවා කරන්නේ කියලා AP එකක් කොහොමද ලේසියෙන්ම දාගන්නේ කියලා මම ඒක දැනගත්තා. ඉතින් AP එකකින් මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා ඔයගලන්ට හිතන්න පුළුවන්ද? මේ වෙනවනේ. මේ වෙල් කැරි, එතකොට MX, එතකොට Aura, එතකොට Toma, Ford, Kawasaki එක, AGS එක, වගේම DCT එක, YNH එක, එදාසේ ආටිල් එක FX එක GSR එක ඔක්කොම ටික මං ගාව දැන් තියෙනවා. හරිද? ඉතින් ඒ වගේම ගොඩක් අය කැමති ටකරේ තියෙනවා මං ගාව D ටකර එක Shadow R එක මේ D ටකර එක මේ තව ට්‍රේලක් මේ ස්කූටරේ මේක තමයි ඔයගොල්ලන්ට මුලින්ම හම්බෙන්නේ. ඉතින් වැඩි කතාවක් නැතුව අපි ප්ලේ කරමු කෙලින්ම මිෂන් එකක්. ඉතින් මම ඔයාලට තව දෙයක් කියනවා. ඕගොල්ලන් මේ වගේ AP එකක් මම අද කියලා දෙන්නම් දාගන්න විදිහ. ඉතින් මේක ඔයගොල්ලන් දාගද්දි මේ වගේ දැන් මේක කරීර් එකට යනවනේ. ඊට පස්සේ ගියාට පස්සේ ඔයගොල්ලන්ට දැන් ඔක ගොඩක් අයට මේ ගේම් එක ගහන හැට අමාරුයි. ඔය කාර් මිස් කරන්න තියෙන ඒ කියන්නේ ඒක මිෂන් එක කාර් මිස් කරන්න තියෙනවා. හරිද? මේ දැක්කම මෙතන සෙකන්ඩ් 120 සෙකන්ඩ් එළදී කාර් 60ක් මිස් කරන්න ඕනේ. ඒක නිකන් ළඟින් යන්න ඕනේ. ඔන්න ගියාම තමයි මේ අදි බලයේදී බයික් වලින් ළඟින් ගියාම මෙන්න මේ වගේ හොඳටම වදිනවා. ඉතින් ඕගොල්ලන් AP එක දාගත්තා වගේ නෙමෙයි ඕගොල්ලන්ගේ මිෂන් එක. ඒ කියන්නේ දැන් මම ලෙවල් 23. ඉතින් මිෂන් එක කියන්නේ මම මේ මෙතන මිෂන් 36 නේ තියෙන්නේ. මම දැන් ගහන 36. 36ට මචං හදපු බයික් එකක් තියෙනවා. මේ ඔයගොල්ලන් මේ බදාලා බලන්න මේක පුළුවන්ද? බෑ. ඒ කියන්නේ මේ SR එක තමයි 36ට දෙන බයික් එක. ඔයගොල්ලන් එහෙම දාලා බලන්න ඕන. හරිද? නැත්තම් බෑ. නැත්නම් ඔයගොල්ලන්ට මේ මිෂන් එක හරියකාරව ගහ ගන්න බැරි වෙනවා. මේක ඊට පස්සේ ලේසියෙන්ම ඔයගොල්ලන්ට ගහ ගන්න පුළුවන්. මම ගොඩක් දුරට මේ ට්‍රික් එක උපයෝග කරගෙන හැප්පෙනවා. ඒත් මේ ගොඩක් ගහන්න පුළුවන් මේකෙන්. හරිද? පොඩ්ඩක් අර වලින් අර වේගය වැඩි නේ. එතකොට මේ ඒ කියන්නේ මෙහෙම දුන්නාම ගොඩක් ඒගොල්ලන් මේවත් දෙනවා. ඒ ලේසි කරනවා වැඩේ. අර අදි බල ඇති බයිසිකල් දුන්න හැප්පෙනවා guys. ඒ කියන්නේ හැප්පෙනවා. අදි බල ඇති බයිසිකල් මේ දුන්නාම ඒගොල්ලන් හිතන්නේ අපි වැඩෝ එහෙම කියලා. ඒගොල්ලන් වැඩි දෙන්නේ නැහැ. ඒ කියන්නේ කාර් කියන්නේ අර කාර් දෙන්නේ නැහැ. හරිද? ඉතින් මම මේ කතා කර ගහන්න නිසා මම හැප්පෙන්නේ. මම කතා නොකර ඉන්න ගහන්න. ඔකේ. මේක ලේසි මේක මේ ඇක්සිලරේටර් එකේ පාගන් ඉඳලා පිකප් එකක් දීලා අත ගන්න. ඒක තියාගෙන ඉන්නවා. මොකද ඔයගලන්ට තුනක් කරන්න අමාරුයි. ඒ කියන්නේ දෙකක් කරන්න අමාරුයි. බ්‍රේක් ගහන්නත් ඕන, ඇක්සිලරේටර් පාගන්නත් ඕන. එතකොට හරවන්නත් ඕන, හැන්ඩ්ලින් කරන්නත් ඕන. එතකොට ඔක්කොම කරන්න ඔයගලන්ට ගොඩක් අමාරුයි. ඒක නිසා සාමාන්‍ය බ්‍රේක් එකේ අත තියාගෙන යන්න. ඒ කියන්නේ බ්‍රේක් එක ගාවින් ඇඟිල්ල ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම තියගෙන යන්න. මෙන්න මේ වගේ ඔයගොල්ලන් අනිවාර්යෙන් බ්‍රේක් එක ගාවින් අත තියාගෙන යන්න ඕනේ. ඉතින් මේක ඇවිල්ලා මම අවුරුදු 4ක් කියන්නේ එක දිගට ගහපු ගන්න නෙමෙයි. මම මේක ගොඩක් අවුරුදු 4ක විතර ඉඳලා දැනගෙන හිටපු ගහපු දන්න කියන ගේම් එකක්. හරිද? නැතසන් කිව්වොත් කවසාකි ගන්නට කම් මං ආවා. ඊට පස්සේ මේ මෑත කාලේ දෙ කියන්නේ ගිය අවුරුද්දේ තමයි මම දැනගත්තේ AP එකක් මෙහෙම කියනවා. ඊට පස්සේ ඒක මම දාගන්න හැදුවා. ඒක හරි ගියේ නෑ. ඒත් හරිද? ඉතින් ඒක හරි ගියේ නෑ. ඉතින් ඔයගොල්ලන් හිතනවාද තව දෙයක් ඔයගොල්ලන් හිතනවාද guys හැප්පෙන්නේ කොහොමද කිව්වොත් හැප්පෙන්නේ ඔජා ඔයගොල්ලන් 100ට වඩා ඒ කියන්නේ 99ට වඩා උඩින් මේ 99ට වඩා උඩින් ගියොත් විතරයි ඔයගොල්ලන් හැප්පෙන්නේ. දැන් බලන්න 116ට දැන් මම යනවා. ඔන්න දැන් ඒ කියන්නේ අදි ඒ කියන්නේ 150ට වගේ ගියොත් තමයි වදින්නේ අනිවාර්යයෙන්. මම හිතන විදිහට එහෙම තමයි.
අනේ දැන් මම 150 යන්නේ. අයියෝ මොන මංකුලක්ද බං මේ. දැන් අර ෆ්‍රී බෝල් නුන නිසායි දැක්කනේ. ඒ කියන්නේ 99න් උඩ තමයි 99න් උඩ තමයි කාර් මිස් වෙන්නේ. ඒ කියන්නේ අර කොම්බෝ එහෙම වදින්නේ 100න් උඩ තමයි. හරිද? ඒ කියන්නේ 100න් පහළ කොම්බෝස් වදින්නේ. හරිද? දැන් මං කතාව මේක ආයෙත් මුලින් ඉඳලා ගන්න දෙයිද දන්නේ. හරිද? මට ආයෙත් මේ රිමේනින් දෙයිද දන්නේ. පොතේ හැටියට රිමේනින් දෙන්න බෑ තව. අපි කාසිත් යනවා ඇවිල්ලා කාත් නෑ සුන් ගාලා. I think guys මේ APK එකේ වැඩි වෙන්නේ සල්ලි අපි දෙන්න අඩු වෙනවා. ඉතින් මේක ඔයගලන්ට ගොඩ දවසකට ඒ කියන්නේ බොඩු ප්‍රයිස් ටික අරගෙන සාමාන්‍ය විදිහට ප්ලේ කරන්න ඔයගලන්ට ඒ කියන්නේ මේක මේවා තියෙනවා. හරිද? ඉතින් වැඩි කතා නැතුව අපි APK එක කොහොමද දාන්නේ කියලා මම එක වෙන වීඩියෝ එකකින් ගේන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.